අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම ජයමග The Path of Success YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි අද දෙවනි දවසේ මම හිතුවා මෙහෙම කතාවක් කියන්න ඉස්සෙල්ලම. අපි මේ ලෝකෙට ඉස්සෙල්ලම දරුවෙක් විදිහට බිහි වෙනවනේ. බිහි වුණාම අපි මොකද ඉස්සෙල්ලම කරන්නේ? අපි ඉස්සෙල්ලම ඒ දරුවට නමක් තියනවනේ. ඔයාලා දන්නවද කොහොමද ඒ නම තියන්නේ කියලා? සමහර ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. සමහර වෙලාවට ඔබට දැනගන්න ආසාවෙන් හරි විදිහට දැන කොහොමද කියලා දැනගන්න අවශ්‍යතාවයක් ඇති. එහෙනම් මම හිතන්නේ මම වැඩිපුරම කතා කරන්නේ ඔබට. අපිට දරුවෙක් ඉස්සෙල්ලම ලැබුණාම අපි මේකේ සාම්ප්‍රදායික ක්‍රමයක් තියෙනවානේ. අපි ඒක බලමු කොහොමද කියලා. දරුවෙක් ලැබුණාම ඒ වෙලාව අරගෙන යනවා පවුලේ ජ්‍යොතිර්වේදියා ගාවට. නේද? ගිහිල්ලා ඉස්සෙල්ලම හදනවා ඒ දරුවට වේලපත් කඩයක්. ඒ වේලපත් කඩේ නමට අකුරු කියලා අකුරු ටිකක් දෙනවා. ඒ අකුරක් අරගෙන අපි දරුවට නමක් තියනවා. ඕකනේ ක්‍රමේ. හරි. ඒ ක්‍රමේ හරි. නමුත් ඒකේ තව එකතු වෙන්න ඕන කාරණා ටිකක් තියෙනවා. මම හිතනවා ඒ සම්බන්ධව මම ඔබව දැනුවත් කරත් හොඳයි කියලා. හරි මෙහෙමයි. දරුවා ඉපදුනහම ඒ වෙලාව අරගෙන අපි පෞලි ජ්‍යොතිර්වේදියා ගාවට යනවා. ඒ ජ්‍යොතිර්වේදියා ගාවට ගිහිල්ලා වේලපත් කරේ හදලා ඒ වේලපත් කරේ ඒ දරුවා ඉපදිච්ච නැකත තෝරගන්නවා. ඒ ඉපදිච්ච නැකතට ජෝතිෂය වෙන් කරලා තියෙනවා අකුරු ටිකක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පුවසල කියන නැකත ගත්තොත් ඒ පුවසල නැකතේ නැකතක් ගත්තාම නැකතේ පාද හතරක් තියෙනවානේ. ඒ පාද හතරටම පුවසල කියන නැකතට තියෙන්නේ බු කියන අක්ෂරය තමයි දීලා තියෙන්නේ. ඔය බුද්ධිනී කියලා එහෙම නම් තියෙන්නේ. බුත්මිනී, බුද්ධිනී, බුද්ධික කියලා නම් තියලා තියෙන්නේ. අන්නේ බලන්න ඒ පුවසල නැකතේ ඉපදිච්ච අයට තමයි. ඒ වගේම තමයි ඔය පාද හතරටම සමහර නැකත්වල අක්ෂර හතරක් දීලා තියෙනවා. දැන් කැටි නැකත ගත්තාම කැටි නැකතේ පළවෙනි පාදයට ආයන්න, දෙවෙනි පාදයට යන්න, තුන්වෙනි පාදයට උයන්න, හතරවෙනි පාදයට යන්න. ඒ විදිහට තමයි දීලා තියෙන්නේ. ඒ වගේ නැකත් ටිකට ඔයගේ අක්ෂර ටිකක් දීලා තියෙනවා. ඒ වගේම තමයි ලග්නයට. ලග්නයට අක්ෂර ටිකක් තෝරලා වෙන් කරලා තියෙනවා. ඒ වගේම දරුවා ඉපදිච්ච දිනය තියෙනවනේ දවස. ඉරිදා, සඳුදා, ගරුවදා, බදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා කියලා. ඒ දවස් හතට අක්ෂර වෙන් කරලා තියෙනවා. එතකොට දවසට හෝ ලග්නයට හෝ නැකතට හිමි අක්ෂර මුලට තියලා අපි නමක් සූදානම් කරගන්නවා. එහෙම තමයි නම තියන්නේ. මීට අමතරව ඔබ බලන්න ඕනේ විශේෂ කාරණයක් තියෙනවා. ඒ නමට හිමි ගණය තෝරා ඕනේ. ඒක තමයි සාර්ථකම ක්‍රමය. ගණ වර්ග කීපයක් තියෙනවා. දැන් භූමි, දේව, චන්ද්‍ර, ජල කියන ගණ සුභ ගණ විදිහට ගන්නවා. එතකොට දැන් අපි දේව කියන ගණය ගත්තාම තේජස් භාවය. භූමි කියන ගණය ගත්තාම ජය. චන්ද්‍ර කියන ගණය ගත්තාම සිත්. ජල කියන ගණය ගත්තාම ආයු. සුභ බල. මේම තමයි පළවෙනි කරලා තියෙන්නේ. එතකොට මේ ගණවලටත් නැකතක් වෙන් කරලා තියෙනවා. එතකොට දරුවා හිමි උපතේදී කේන්ද්‍රය හදනකොට වෙලාපත් කරේ හදනකොට ඒ දරුවට හිමි නැකතකුත් තියෙනවා. අන්නේ දරුවා හිමි නැකතට මෙන්න මේ ගණයට හිමි නැකත ගැලපෙන්න ඕනේ. එහෙම වුණාම තමයි නම් තැබීම සාර්ථකව සිද්ධ කරගත්තා වෙන්නේ. අපි දරුවට කතා කරන්නේ නමෙන්නේ. නිතරම හොඳ ගණයකින් හොඳ ශබ්දයකින් කතා කරනකොට ඒක ගොඩක් වටින දෙයක් වෙනවා. ඒව තමයි අපි ගණය තෝරගෙන අකුරු තෝරගෙන නම තියන්න ඕනේ. ඒ වගේම මේ දරුවා ගැන කතා කරනකොට අලුත් උපන් දරුවෙක් ගැන කතා කරනකොට
මට මේ වෙලේ පොඩ්ඩක් මතක් කරන්න හිතුණා මේ දරුඵල සම්බන්ධව. කේන්ද්‍රයක පිරිමි කෙනෙකුයි ස්ත්‍රී කෙනෙකුයි විවාහ වුණාම ඒ දෙන්නගේ බලාපොරොත්තුවක් මේ දරුවෙක් අම්මා කෙනෙක් වෙන්න ඕනේ තාත්තා කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඔය සමහර අයට දරුඵල අඩුයි සමහර අයට දරුඵල නැහැ. එහෙම තියෙනවනේ. එතකොට දරුඵල අඩු වුණාම දරුඵල නැති වුණාම දැන් දරුඵල අඩුයි කියන්නේ සමහර දරු පිළිසින ගන්නවා දරුවෝ නැති වෙනවා. ඉපදෙන්න කලින් දරුවෝ නැති වෙනවා. එතකොට ඒ දරුඵල හීනයින අඩුයිනේ. එතන ගැටලුවක් තියෙන හින්දානේ එහෙම වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපි වෛද්‍ය විද්‍යාවෙන් ඒකට උත්තර හොයා ගන්නවා ගොඩක් දෙනෙක්. වෛද්‍ය උපදෙස් අරගෙන මොකද්ද ගැටලුව කියලා හොයලා වෛද්‍ය ප්‍රතිකාර ගන්න යොමු වෙනවා. ඒ වගේම තමයි මේ ජ්‍යොතිෂය පැත්තේ මේකට පිළියම් තියෙනවා. ඒ කියන්නේ ජ්‍යොතිෂයේ සමහර වෙලාවට ඒ කේන්ද්‍ර හිමි ඒ කේන්ද්‍රවල ගැටලු තියෙන්න පුළුවන්. ඒ කේන්ද්‍රවලට අදාළ මොනවද ඒ දරුඵල හීන කරන දේවල්, දරුඵල නැති කරන ග්‍රහ පිහිටි මොනවද? ඒවට අදාළ ශාන්ති කර්ම මොනවද කරන්න ඕනේ පිළියම්. ඒවා කරගෙන දරුඵල ඇති කරගන්න පුළුවන්. මොකද මට මෙහෙම එකක් මතක් වෙනවා මේව කාරණාවක් මාගාවට ආවා මහත්මේ ඒ මහත්මයා ආරක්ෂක අංශයේ වැඩ කරන මහත්මේ ආරක්ෂක අංශයේ ඉන්න මහතුරු චුට්ටක් මේ ජ්‍යොතිෂය ගැන පොඩ්ඩක් පිළිගන්නව අඩුයිනේ නේද? ඉතින් එතුමන්ට අවුරුදු 16ක් දරුවෙක් නැතුව දරුඵල නැතුව මේ මහත්මයයි හිටියා. බෙහෙත් ගත්තා. වෛද්‍යවරු බොහෝ දෙනෙක් ගාවට ගියා. ඉතින් පරීක්ෂණ කරා. ඒ වගේ ගොඩක් දේවල් කරලා මේ දරුවෙක් ලබා ගන්න ගොඩක් උත්සාහ කරා. ඒ වුණාට සාර්ථක වුණේ නැහැ. කොහොමද මට අවස්ථාවක් හම්බුණා මේ මහත්මයාගේ කේන්ද්‍ර පරීක්ෂා කරගන්න. මට එතෙන්දී ඒ කේන්ද්‍රවල පොඩි ගැටලුවක් මේ දෝෂයක් දැක්කා. ඉතින් ඒ දෝෂයට අදාළ පිළියම් ටික මේ පිළියම් ටික කරගන්න මේ පිළියම් ටික කරගෙන අපි බලමු කියලා මම යාළුවට උපදෙස් දුන්නා. ඇත්තටම අවුරුදු 16කට පස්සේ යාළුවට පිරිමි දරුවෙක් ලැබුණා. ඒ දරුවා මේ වෙනකොට ක්‍රමයෙන් ජීවන ගමන ආරම්භ කරගෙන ක්‍රමයෙන් ඉස්සරහට ඇවිල්ලා පාසල් ගිහිල්ලා විභාග ජයගෙන දැන් ජීවන ගමන සාර්ථකව ගත කරමින් පවතිනවා. ඉතින් දරුඵල සම්බන්ධව කාරණාව ගොඩක් තියෙනවා. ඒක වෙනම මාතෘකාවක්. අපි තවත් දවසක වීඩියෝ එකකින් මේ දරුඵල සම්බන්ධව කතා කරමු. දැන් අද මාතෘකාව කරගත්තේ ඇත්තටම බබාට කොහොමද නමක් තියන්නේ කියලා. ඉතින් මම හිතනවා ඒ දරුවට ඔබට කුළුඳුලේ ලැබිච්ච ඒ දරුවට කොහොමද නමක් සාර්ථකව හරි විදිහට තියන්නේ කියලා දල අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් මෙවන් වූ වීඩියෝ එකකින් නැවතත් හමු වෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබට ඔබ සියලු දෙනාට සුබ දවසක්.